vlog එකක් ඉන්නේ. මොකද අපි දෙන්න ගොඩ කාලෙකින් අයියේ මමයි ගියේ නැහැ කොහෙවත් එකට යන ගමන්. ඉතින් මේ පාර අපි ඊස්ටර් බ්‍රේක් එකට 3 hours drive එකකට තියෙන කොරමන්ඩල් නිව්සීලන්ත සයිඩ් එකට නිව්සීලන්ත වල තියෙන කොරමන්ඩල් සයිඩ් එකට යන්න හිතුවා ට්‍රිප් එකකට. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් අපේ මේ වීඩියෝ ක්ලිප් vlog එකේ කොහොමද අපි කොරමන්ඩල් ටයිම් එක ස්පෙන්ඩ් කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි යන්නේ වංගමට වල තමයි අපි Airbnb එක තියෙන්නේ. ඒකට ගිහිල්ලා එතන ඉඳලා තමයි අපි හෙට කැතිඩ්‍රල් ෆෝර්ට් කොරමන්ඩල් ටවුන් එක පොඩ්ඩක් විසිට් කරන්න යන්න හිතන් ඉන්නේ. වංගමට වල තියෙනවා අපි ඉන්න හරිය ලස්සන බීච් එක. ඒකටත් යන්න පොඩි කල්පනාවක් තියෙනවා. ඒක ප්ලෑන් එක. ඉතින් අපිත් එක්ක ඉන්න ඉස්සරහට ඔයගොල්ලෝ බලන්න පුළුවන් ලස්සන places ටිකක්. ඔව් ළමයි see you soon. මේ තමයි view එක ළමයි ඉතින් යන ගමන් තියෙන view එක highway එකේ හරි ලස්සන. අපිට තව 1 hour left තියෙන්නේ අපේ Airbnb එකට reach කරන්න. view එක නම් මාර ලස්සන country road trip එකක් යනවා වගේ feeling එකක් ඉතින්. ඔව් දෙපැත්තෙම farms තියෙනවා හරි ලස්සනයි ඉතින්. අර city life එකෙන් එළියට ආපුවම හරි නිකන් ලස්සන නිස්කලංක පැත්තක්. yes ළමයි අපිට හම්බුණා රේස් යන කපල් එකක්ද දන්නේ නැහැ. යනවා ඉතින්. යා. අපි අපේ Airbnb එකට ආවා. මෙතන ඇත්තටම හිතුවට වඩා මාර ලස්සනයි. මේ බලන්න මම පොඩි ටුවර් එකක් එක්කයි යන්නම් ඔයාලව. අපේ අයියා තමයි ඉතින් මේක බුක් කරේ. වංගමටවල තියෙන්නේ. හරිම ලස්සනයි. cute calm and quiet place එකක්. මේ බෙඩ් එක. ඊට පස්සේ මෙතන ආන්ටි කෙනෙක් අංකල් කෙනෙක් කරන්නේ. මෙතන පොඩි ඔය එක ලයිට් බ්‍රෙක්ෆාස්ට් එකක් තියෙනවා. පොඩි gluten free items වගේක්. බිකීස් සෑන්ඩ්විචස් ඕ මේවා තව ෆ්‍රිජ් එකේ බඩු ජාති පොඩ්ඩක් තියෙනවා. ඊට පස්සේ මේ තමයි බාත්රූම් එක. මෙතන කැබින් එක තියෙනවා. මේ කොමඩ් එක ඒරියා එක පොඩි බට් කොහොමත් මෙහි ප්ලේසස් පොඩිනේ. ඒ වුණාට හරි ලස්සනයි. මෙතන ස්ටෝර් රූම් එකක් තියෙනවා. පොඩි ටවල්ස් නම් ඔක්කොම තියෙනවා. හරි නීට් ඉතින්. නීට් ක්ලීන් ඔක්කොම ඉතින්. ඔයාලත් Airbnb එකක් බුක් කරනවා නම් Airbnb එකක් බුක් කරනවා නම් මේ වගේ කියුට් තැනක් බුක් කරන්න. හරිම ලස්සනයි.
අපි ඉන්න තැන ඉඳන් ෆංගමටා බීච් එකට විනාඩි 10ක වෝක් එකක් ඩ්‍රයිව් කරනවා නම් 5 minutes drive එකක්. හරිම ලස්සනයි මේ ඒ ආන්ටිගේ අංකල්ගේ yes very cute place. මේ ආන්ටි අංකලු ඉන්න ගෙදර ස්ලීප් අවුට් එකක් මේක. ඒ නිසා ඒක තියෙන්නේ අපි ඉන්න Airbnb එක තියෙන්නේ එළියේ සෙපරේට් කරලා තියෙන්නේ. අයියා කිව්වා මෙහා පැත්තේ shower එකක් තියෙනවා කියලා. මෙදී outside shower එකකුත් තියෙනවා. calm and quiet and a cute place. ළමයි අපි ෆංගමටා බීච් එකට යන්න හදන්නේ. ෆංගමටා ටවුන් එකේ තියෙන මේන් බීච් එක වැටෙන්න ගියා. ෆංගමටා මේ ටවුන් එකේ තියෙන මේන් බීච් එක ෆංගමටා බීච් එක මාර ලස්සන. ඕක්ලන්ඩ් වල මේ වගේ ලස්සන අර බීච් නෑනේ වේව්ස් එන. මේවා මාර ලස්සනයි. ලංකාවේ බීච් වගේ හරි ලස්සනයි. ඕක්ලන්ඩ් වල නම් තියෙන්නේ මඩගහුරුනේ ළමයි. මෙහි ඒ වගේ නැහැ. මාර ලස්සනයි. ඔයාලට පේනවා ඇති අපි තව අර හෙටත් ගිහින් පෙන්නන්න. මාර ලස්සනයි. අර රැලි ගහනවා. මේක තමයි මේ ට්‍රැක් එකේ යන්න තියෙන. ඉතින් හරිම ලස්සනයි. ගිහින් පෙන්නන්න. එක තමා ළමයි ෆංගමටා බීච් එක ලස්සනයි. බෝට් එහෙම තියෙනවා. ඉතින් මම දැක්ක ෆිෂිනුත් කරනවා අපි ඉස්සරලා එන වෙලාවේ කට්ටිය. ඉතින් මේක තමයි ෆංගමටා බීච් එක. පොඩි මවුන්ටන් එකක් අර හරිය තියෙනවා. දැන් නම් සන්සෙට් එකක් මේ පැත්තේ තිබ්බා. දැන් ඒක නම් බහැලා. කොහොම තමයි ඉතින් අර අයිනට මම ගිහින් පෙන්නන්නම්. ඉතින් ෆැමිලිස් බබාලත් එක්ක එහෙම ඇවිල්ලා ඉන්නවා. ඔයාලත් එනවා නම් කොරමැන්ඩල් වල ෆංගමටා කියන සයිඩ් එකට ඒරියා එකට ෆංගමටා ටවුන් එකේ තියෙන ෆේමස් බීච් එකක් තමයි ෆංගමටා බීච් කියන්නේ. මේ ෆංගමටා බීච් එකේ අන්තිමට ආපුවම මෙහෙම පොඩි බ්‍රිජ් එකක් වගේ තියෙනවා. බබාලා හැම එකේ ගිහින් මං හිතන්නේ රයිනෙන් මාළු හරි මොන හරි එහෙම ෆිෂින් මොකක් හරි කතන්දරයක් තියෙනවා. ඉතින් යන්න පුළුවන්. මම දැන් තේ හරියට යන්නේ නැහැ. අර සයිඩ් එකේ මං හිතන්නේ රෙස්ටොරන්ට් එකක් මොකක් හරි කැෆේ එකක් ඒ වගේ තියෙනවා. ඉතින් මේක තමයි ෆංගමටා බීච් එක. මේ තියෙන්නේ බෝට්ස් නවත්තලා කරලා. හරි ලස්සනයි. මෙහෙම ලස්සනයි බීච් වල වගේ රැල්ල ගහන්න නැති එකක් නැහැ. හරි ලස්සනට රැල්ල ගහනවා. මේ පැත්තෙන් හරි ලස්සනයි. සන්සෙට් එකක් තිබ්බ දැන් මේක නැහැ. මේ විදිහට තමයි ෆංගමටා බීච් එක තියෙන්නේ. වතුරත් එහෙම ගොඩක් සීතලක් නැහැ. ෂේප් ෆිෂින් එහෙම කරනවා මේ හරිය. ඉස්සෙල්ලා තිබ්බා දැන් නම් කට්ටිය ගිහින් හවසලා නිසා වෙන්නේ. ඉතින් හරි ලස්සනයි. ඉතින් ළමයි අපි දැන් යන්න හදන්නේ. ඒක තමයි ෆංගමටා බීච් එක. අපි දැන් යන්න බලන්න. මේ බලන්න ලස්සනට සන්සෙට් එක ඊට වඩා තිබ්බා. දැන් ඉතින් ඒක නෑ. ලස්සනට දැන් අහස තියෙනවා ඉතින්. ඔක තමයි ෆංගමටා බීච් එක. Hi guys, අද දැන් මේ Monday morning අපි ෆංගා ජර්නි එක ඉවර කරලා යන්න හදන්නේ. අපේ කායගේ අර බ්‍රේක් ඩවුන් එක නිසා ටයර් පංච් එක නිසා මේක තමයි අපි හිටපු ස්ටේ එක. ඒකේ බ්‍රේක් ඩවුන් එකේ ප්‍රශ්න නිසා අද උදේ තමයි කායක ෆික්ස් කරගන්න පුළුවන් වුණේ. දැන් කැතිඩරල් කෝවි අයිද මොකක් වෙයිද කියන එක මට තාම ෂුවර් නැහැ.
අයියා තමා ඩිසයිඩ් කරන්නේ. එයා කියන තැනකට මමත් යනවා. බලමු ඉතින් මොකද්ද වෙන්නේ කියලා. කැතේරකෝ යන්න පුළුවන් වුණොත් එහෙමයි. නැත්නම් අපි යන අතරමඟ ලස්සන මොනවා හරි ස්පොට්ස් තිබ්බොත් අය වෝටර්ෆෝල්ස් නම් මනම් තියෙනවා. ඒවා තිබ්බොත් ඒකකට ගිහින් ගෙදර යනවා. ඒ විදිහට තමයි වෙන්නේ. වෙදර් එක තාම තින් රේනි. ඒව ගතිය තියෙනවා. මේක තමයි අර ආන්ටි ඇන් අංකල්ගේ හවුස් එක. යාලා හරිම හොඳයි. ලව්ලි. අපිට හෙල්ප් කරා. ඔයාලටත් මම රෙකමන්ඩ් කරනවා මෙතන. ස්ලීප් අවුට් ඇට් ෆංගා තමයි නම. ඉතින් ඉස්සරහදී හම්බෙමු. හායි ළමයි. මේ බලන්න මාර ලස්සන වීව් එකක් තියෙන්නේ මේ ෆෝල් එකට යන පැත්තේ. මවුන්ට් වැස්ස නැන්න ඔක්කොම හොඳයි. වැස්ස තමයි පොඩ්ඩක් ඩවුලකට තියෙන්නේ. වෙදර් එක මාර ලස්සනයි. ඉතින් මේ පැත්ත ඔයාලත් එන්න. කැතීඩ්‍රල් කෝණම් අපිට යන්න බැරි වුණා. ඒ වුණාට ඔයාලා එන්න. හරි ලස්සනයි. කැතීඩ්‍රල් කෝව යන්න බෑ. වෙදර් එක හරි නැහැ. ඒ හින්දා වෝනින්ග්ස් දීලා තියෙන රෝඩ් එකේ ට්‍රැක් එක හොඳ නැහැ කියලා. ඒ නිසා අපි චේන්ජ් ඔෆ් ප්ලෑන්ස්. අපි යනවා දැන් වෝටර්ෆෝල් එකක් බලන්න. ඔව් දැන් වෝටර්ෆෝල් එකක් බලන්න තමයි යන්නේ. එතනදී හම්බ වෙමු. හොඳ නෙලමේ මාර ලස්සන මේ පැත්තේ වීව් එක. පොඩි අර අප් හිල්ස් වගේ ඒවා තියෙනවා. මම හිතන්නේ ගොඩක් මේ ෆාම්ස් තියෙනවා. මම දැක්ක අර හරක්කු එහෙම ඉන්න. අනේ මේ අපේ අයියාගේ ජාතිය කට්ටිය ඉන්නවා මම දැක්කා. හරි ලස්සනයි. කැතීඩ්‍රල් කෝව යන්න පුළුවන් වුණා නම් ඊට වඩා ලස්සන තියෙයි. ඒ උනාට මේ පාර chance එක නැහැ. මාර ලස්සනයි. මේ විදිහට පොඩි ගම් වගේ ඒවා මෙතනින් පොඩි අලපාරක් යනවා. හරි ලස්සන ගෙවල් නම් පේන තෙක්මාන එකක් තිබෙන්නේ නැහැ අයියේ. අර ෆාම් හවුසස් වගේ ඒවා කියනවා අයියා කියන්නේ තියෙන්නේ ගොඩක්. පොඩි ඉතින් ගමක්. හරි ලස්සනයි. ඉතින් මිනිස්සු ඉතින් මේ වැත්ත ස්මෝල් ටවුන් වල කරංගකේ කියලා ජෝර්ජ්ගේ ගෝල්ඩ් මයින් එකක් මොකක් හරි ඉස්සර එහෙම තිබිලා තියෙනවා. ඉතින් මේ සයිඩ් එකට තමයි අපි දැන් යන්නේ. හරි ලස්සනයි. මිනිස්සු ඉතින් කොහොම හරි ජීවිතුත් වෙනවා ස්මෝල් ටවුන් වල. එහෙම දැන් අපේ සිටි එකේ නම් අර හරියට තියෙනවනේ මෝල්ස් තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා, සුපර් මාකට්ස්. මෙහි එහෙම පොඩි කඩයක් දෙකක් ඇර එහෙම ඉතින් දෙයක් නැහැ. but still මිනිස්සු ජීවත් වෙනවා ලස්සනට. හරි ලස්සනයි. ඉතින් පොඩි ලංකාවේ තියෙන ওই ගමවල් වගේ ලස්සන ගමක්. තමයි ට්‍රැක් එක. ඔව්හාරෝ ෆෝල්ස් ට්‍රැක්. ෂෝට් ට්‍රැක් එකක් ඒක. මෙහෙම තමයි යන්න තියෙන්නේ. මාරම ලස්සනයි ළමයි. පොඩි ට්‍රැක් එකක් ඒක නම් එහෙම ලොකු වෝක් එකක් නෑ. ඊහලෝ මේ හරි ලස්සනයි නේ. වව් ළමයි. වව්. නිව්සීලන්ඩ් ඉන්නවා නම් ඉතින් මේව බලන්න එන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩ නැහැ ඇත්තටම. ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකට තමයි නිව්සීලන්ඩ් මේ වෙලා තියෙන්නේ. ඉතින් නිව්සීලන්ඩ් ඉන්න ඔයාලත් ඉන්නවා නම් බලන්න එන්න. හරිම ලස්සනයි. ඒක මාර ලස්සනයි යන්නේ. මේ මාර ෂෝට් ට්‍රැක් එකක් තියෙන එහෙම මහ ලොකු දෙයක් නෑ ඇවිදින්න කරන්න. මේ තියෙන්නේ ඔවහාරෝ ෆෝල්ස්. හරිම ලස්සනයි. Wow, looking like a wow. ඔවුලම අද සෙනග නැහැ ඉතින්. වෙදර් එක නිසා ඒ උනාට මාරම ලස්සනයි හොඳේ. ඔයාලත් එනවා නම් මෙන්න හොඳ පොට් එකක්. යා මේ පැත්ත බලන්න අයියේ. මෙන්න මේ රේල් ට්‍රැක් එකේ තමයි දැන් යන්න හදන්නේ ළමයි. ඔබහාරෝ ෆෝල්ස් කියන එක නම් බැලුවනේ දැන්. ඉතුරු ටිකට තමයි මේ ට්‍රැක් එකේ ගිහින් බලන්න හදන්නේ. 5 කිලෝමීටර්ස් කියන්නේ මිනිත්තු කීයද අයියේ? මිනිත්තු 20ක්. එනయ్యා.
යන් අපිත් එක්ක ඔයාලත් ළමයි එක කියන්නේ මේ අර වෝක් ට්‍රැක් එකේ මේ යන්න කියලා උනාට ඒක මේ සයිකලිස්ට්ලට යන්න තියෙන ගිව් එකක්. ගිහින් වැටෙන්නේ මහා පාරට. ඊට පස්සේ දැන් මේ වැස්සේ මහා පාරෙන් තමයි යන්න තියෙන්නේ මේන් රෝඩ් එකෙන්. ඉතින් මේ වැස්සේ ඇවිදගෙන යන්න බෑ 5 කිලෝමීටර්ස් තියෙනවා. ඒ නිසා අපි හිතුවා කාර් එකෙන්ම ගිහින් මේ හැරියට බහිනවා කියලා. එතනට ගියාම ඔයාලට ඊටු ටික පෙන්නන්නම්. එතනින් තමයි ළමයි යන්න තියෙන්නේ. හරිම ලස්සනයි. මේ තියෙන්නේ ට්‍රැක් එක, බ්‍රිජ් එක. මෙතනින් තමයි යන්න තියෙන්නේ. කංගහකේ ජෝර්ජ්. අන්න අර හරියේ පොඩි යලක් පේනවා. එතන තමයි කාර් පාක් එක. මාරම ලස්සනයි ආ. අනේ. තමයි ළමයි කංගහකේ ජෝර්ජ් බ්‍රිජ් එක. මෙහෙම ගිහින් ඉතින් ට්‍රැක් එකේ යන්න තියෙන්නේ. ගෝල්ඩ් මයිනින් සෙන්ටර් එකකුත් තියෙනවා ඉස්සරහට යද්දී. බලමු ගිහින්. හරිම ලස්සනයි. අයියේ. මෙතනින් උඩට තමයි ළමයි යන්න තියෙන්නේ. මේකත් බ්‍රිජ් එකක්. සීතලයි. හරිම සීතලයි වහිනවා ඔක්කොමත් එක්ක. මහා සනීප වෙන වෙදර් එකක් තියෙන්නේ. ඒ වුණාට එහෙමයි කියලා අපි සැලෙනවද? හරි ලස්සනයි. මේක හෙලවෙන පාලමක් යන්න තියෙන්නේ. අයියා ඉස්සරහින් යනවා. කට්ටිය එනවා. හරි ලස්සනයි ඉතින්. හෙලවෙනවා. 2 hours walk? No, It's not 2 hours, 5 yaar. kilometers. 5 kilometers. Not 2 hours. 5 kilometers. It takes around 20 minutes. Yeah, something like that. So let's go and have a look. Stay with us. මේ බලන්න ළමයි කොච්චර නම් ලස්සන තැන් තියෙනවද මේ රටේ නෝනම් කියලා මට අර ඔක්කොම අතහැරලා දාලා මෙහි ඇවිල්ලා පදිංචි වෙන්න හිතෙනවා. මාරම ලස්සනයි. වීව් එක මේ නිස්කලංක බව හරිම මාරම කියන වචන නෑ. හරිම ලස්සනයි. ලස්සනයි. බහිනවා අමාරු පීනන්න දන්නේ නැහැ ඕ දෙන්න එකක්. මේ තියෙන්නේ මේ පැත්තේ ෆෙන්ස් එකක් මුකුත් නැහැ. යන්න තියෙන්නේ ඉතින්. හදිස්සියේ පයල ඉස්සලා වැටුනොත් එහෙම ගඟේ තමයි පුතේ ඉතින්. හැබැයි මාර ෆන් මේක වහිනවත් එක්ක ඒ වීව් එකත් එක්ක යද්දී අර මාර ෆීලිංග්ස් ටිකක් එන්නේ. මාර ලස්සනයි. නෑ වැටෙන්නේ. මේක තමයි බ්‍රිජ් එක. ෆයිනලි බ්‍රිජ් එකට ආව. තව කොහෙටද මන් දන්නේ. මේක ඇතුලේ යනවා. ගිහින් බලමු ඉතින් කොහෙද යන්නේ. මේක තමයි ඉස්සර තිබ්බ රේල්වේ ටනල් එක. ලොකු ඩාර්ක් ටනල් එකක්. ඉස්සර ගෝල්ඩ් මයිනින් වලට මේ ටනල් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දිග ටනල් එකක්. පරිස්සමෙන් යන්න ඕනේ කළුවරයි ගොඩක්. මේක ඉස්සර ගෝල්ඩ් මයින් ටනල් එකක්. අර නිකන් නිගිය. එන්න ගෝල්ඩ් මයින් එක ඇතුලේ. මමත් ගෝල්ඩ් මයින් එකක් වගේ නේද? මෙයා මේ යන්නේ මොනවද ගෝල්ඩ් රත්තරන් හාරන්න. රත්තරන් හාරන්න තමයි යන්නේ. මම වගේ රත්තරන් කෑල්ලක් දිග ටනල් එකක්. අපි අර පැත්තෙන් තමයි යාවේ. දැන් මැද හරිය ඉන්නේ. හොමෝ මිතුරු කොන්ටල යන්න ඕනේ. අපේ ජෝෂ් ගෝල්ඩ් මයිනින් ටනල් එක. ඉස්සර ගෝල්ඩ් මයිනින් කරන්න මේ ටනල් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පොඩි කරත්ත වගේ
මම හිතන්නේ පාරක් එහෙමත් තියන් ඉතින් ඔඩක් වගේ එහෙම මේ හු කියලා බලමු දොන් කර දෙනවද කියලා. මේක නිකන් බඩවැල වගේ දිග ටනල් එකක් යනවා ඉවරයක් නැහැ. අයියෝ ආ හු කියන්නේ හූ ඇහෙනවද? ඇයි මහලොකු දොන් කරක් දෙන්නේ නැහැ ටිකයි ෂෝක් එක. ඔව් කොහෙ ගියත් අර ලංකාවේ වඳුරු ගතිය ඒ වැඩි ගතිය මතුවෙනවා. ටනල් එකෙන් එළියට ආවහම තියෙන තත්ත්වේ ගයිස් වහිනවා. මෙහෙම යන්න තියෙන්නේ උලඟුයි වහිනවයි ඔක්කොම. මෙහෙම යන්න තියෙන්නේ මෙතනින් ගිහින් ආයි කොහෙට වැටෙනවද කියන්න නම් දන්නේ නැහැ. ගිහිල්ලාම බලමු. මගේ කුඩේ යනවෝ. ළමයා අපිට කරංගහකේ ජෝර්ජ් එකෙන් එද්දී වෙන වැස්සකට වුණා. ඒ කියන්නේ හයියෙන්ම වහින්න ගත්තා. ඒ නිසා අපිට එන්ඩ් කරන්න බැරි වුණා. ඉතින් ඔහොම තමයි ඒක වෙන මුකුත් බලන්න තිබුණේ නැහැ. කියන වෙන වින්ඩෝස් මොකක් හරි කියලා වෙන පැත්තක් තියෙනවා. ඒ උනාට අපිට ඒක බලන්න හම්බුන්නේ නැහැ මේ වෙදර් එකත් එක්ක. ඔන් ඇන්ඩ් ඔෆ් වහිනවා පායනවා ඒ වගේ වෙදර් එකක් තියෙන්නේ. මොඩරේට් වෙදර් එකක්. ඒ නිසා දැන් ඉතින් ඔච්චරයි අපේ කොරමැන්ඩර් ට්‍රිප් එකේ. ඔයාලා ඉතින් යනවනම් අනිවාර්යෙන් කැතීඩ්‍රල් කෝව් try කරන්න. එහෙ තියෙන හොට් වෝටර් බීච්, හොමුංගා බේ ඒ ප්ලේසස් ටික. අපිට ඒ සයිඩ් එකට ඉතින් ඊය අර උණක් ඉන්සිඩන්ට් එකත් එක්ක ඒ සයිඩ් එක අපිට අල්ලන්න බැරි වුණා. දැන් අපි දැන් නම් ඕක්ලන්ඩ් යන්න තමයි හදන්නේ. drive back කාලේ ඉවර වෙලා back to Auckland. drive back to Auckland. See you in the next one. Yeah, we'll see you again. Thanks for watching. Bye bye. Like and subscribe. Cheers.